වෙසක් පසළොස්වක දිනක ගයාවෙහි ඇසතු බොහොරුක මුලදී දස බිම්බරක් මරසෙන් පරදා සියලු කෙලෙසුන් නසා මුහඳුරින් වැසී ගිය විශ්වයම එකලු කර පායා. හරියටම මීට අවුරුදු 2569කට මත්තෙන් කුසිනාරාවේ මල්ල රජුන්ගේ උපවත්තන නම් සල්ුවනේදී බැසගිය වෙසක් සඳේ ආලෝකය අදටත් මේ මෙහි මත මෙත් මුදිතා කරුණා රටා අතුරමින් දැවෙන තැවෙන සුවහසක් සිත් සතන් නිවා සනහලන අපූර්ව ආශ්චර්යයක්ම නොවන්නේද? ඉතින් ඒ සම්මුදු තෙමඟුල සිහි කරවන මේ පින්බර වෙසඟේ සිල් සුවඳ මල් සුවඳ අභිබවා පැතිරෙද්දී බුද්ධාලම්බනයෙන් පාරිශුද්ධ වූ සිත් සතන් ස්වර සමාධියෙන් දැන්ගත කරවන්නටයි අපේ මේ සූදානම. 2025 විජය වෛශාඛ්‍ය බොදුකී සරණිය මේ එහි සමාරම්භයයි. වෛශාඛ්‍ය බොදු බැතිකී වැඩසටහනට ආශිර්වාදයක් ආලෝකයක් එක් කිරීමටයි මේ අවස්ථාව. ඒ සඳහා ප්‍රථමයෙන් ආරාධනා කර සිටිනවා අප දහම් පාසලේ නියමුවාණන් වහන්සේ වන ශ්‍රී කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති එමෙන්ම රාජගිරිය සුධර්මාරාමේ විහාරාධිපති අප විජය දහම් පාසලේ ප්‍රධානාචාර්ය කෝට්ටේ ශාසනාරක්ෂක පළ මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද වතුරුවිල සිරි සුජාත නාහිමිපාණන් වහන්සේට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශාසනාරක්ෂක පළ මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී පූජ්‍ය දලුක්කැටියේ බුද්ධරක්කිත හිමිපාණන් වහන්සේට පැංගිරිවත්ත විවේකාරාමාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආගමික සමායෝජක ශාස්ත්‍රවේදී පූජ්‍ය ඌරුගමුවේ ධම්මදස්ස හිමිපාණන් වහන්සේට කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිකාරී කොටහේනේ නාරද හිමිපාණන් වහන්සේට නාරං ඕවිට සද්ධානන්ද හිමිපාණන් වහන්සේට කෝට්ටේ ශ්‍රී නාග විහාර විජය දහම් පාසලේ උපප්‍රධානාචාර්ය ඇතිලිවැව සිරතන ස්වාමීන් වහන්සේට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම් කසුන් ඇපා මැතිතුමාට මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත මැතිතුමාට මිරිහාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති චමින්ද මැතිතුමාට නුගේකොට වෙළඳ සංගමයේ සභාපති ටිමේ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ අධිපති තිලක්මී බේගම් මැතිතුමාට මූල්‍ය ආයතන මෙහිම් කළමනාකාර පියල් ජයලත් මැතිතුමාට ව්‍යාපාරික දොන්තිස්ස අතලේ මැතිතුමාට කෝට්ටේ ආනන්ද බාලිකා මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිනි NDC ජයංගනී මැතිනියට පාගොඩ ග්‍රාම සේවා නිලධාරී එම් ඉෂාක් මැතිතුමාට කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථ විජය දහම් පාසලේ ප්‍රාථමික අංශභාර නියෝජ්‍ය ප්‍රධානාචාර්යනි ලලිතා බොතේජ මැතිනියට කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථ විජය දහම් පාසලේ ප්‍රධාන සංවිධායක චදිර දිසාන්ත ගුරු පියාණන්ට කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථ දායක සභාවේ ගරු සභාපති යසපාල නානාකාර මැතිතුමාට කෝට්ටේ ශ්‍රී නාග විහාර දායක සභාවේ ගරු උපසභාපති පැලුම් වර්ණකෘෂිවර මැතිතුමාට කෝට්ටේ ශ්‍රී නාග විහාර දායක සභාවේ ගරු ලේකම් ජයපති සුමිත්‍රාරච්චි මැතිතුමාට කෝට්ටේ ශ්‍රී නාග විහාර දායක සභාවේ ගරු භාණ්ඩාගාරික ත්‍රිමහාතාර මැතිතුමාට කෝට්ටේ ශ්‍රී නාග විහාර කාන්තා සමිති ගරු සභාපතිනි සුදර්මා හතුගොඩ මැතිනියට කෝට්ටේ ශ්‍රී නාග විහාර කාන්තා සමිතියේ ගරු ලේකම් නීතිඥ නයනි දයාරත්න මැතිනියට කෝට්ටේ ශ්‍රී නාග විහාර විපාසක සමිතියේ ගරු සභාපතිනි කුමාරි හේරත් මැතිනිය වෙනුවෙන් කුමාරි පෙරේරා මැතිනියට අනුර විජේවික්‍රම මහතාට කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථ විජය දහම් පාසලේ දෙමාපිය සංගමේ ගරු ලේකම් දුලානි ජයසිංහ මැතිනියට
කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථ විජය දහම් පාසලේ දෙමාපිය සංගමයේ ගරු භාණ්ඩාගාරික ශර්මිලා වැලිමින්නගේ මැතිණියට එසේම කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථ විජය දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක සුදින දිසානායක සොහොයුරාට කවිෂ තාරුක බොතේජු සොහොයුරාට සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථ විජය දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකා ටාෂෂී කහටපිටිය සෝරියට ආරාධනා කර ශ්‍රී නාග විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙන්හි පරිවේනාධිපති අප විජය දහම් පාසලේ ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනපති අවසරයි පූජ්‍යපාද වතුරුවිල සිරි සුජාත ස්වාමින් වහන්සේට
පිළිගැනීමේ කතාව ඉදිරිපත් කිරීමට සිදු කෙරෙන ගෞරවපූර්වක ආරාධනයයි. ගේ පාද නමස්කාර පූර්වක ස්තුතිය ඔබ වහන්සේට. අප තිලෝගිරු අමහමෑණීන් බුදුරජාණන් වහන්සේ දඹදිව ඉපිද බුද්ධත්වය ලබා මහ පරිනිර්වාණයට පත් වූ ඒ මහා තෙමගුල අදයි. මේ මහ පොළව මත මහා අනුභව සම්පන්න වූ ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ඵලයෙන් තව කල මේ බුදු සසුන ජීවමාන වන්නට හෙළදනල් සිත් සතන් තුළ ප්‍රඥාවේ පහන් දල්වාලන්නට පතමු නැතේ. බොල් මැටි පිටකින් පවා සිත් නිවා සනහන බුතුරුවක් නිමැවිය හැකිනව්. අජීවී මහා ගල් කුලකට පන පොවා මෙත් සිසිනස ගලා හැලෙන කරුණාබර බුතුරුවක් මතු කළ හැකිනම් සිතන්නම් පිරිසිදු මිරිස් సంతානය තුළ බුදු හිමියන් වඩා හිඳ විය නොහැකිද? ඒ උතුම් බුදු ගුණ වැපිරිය හැකි නොවේද? ගහකොළට ඇලදොලට බනමනට දැනෙන බුදු ගුණ නොදැනෙන මිනිසෙයි. කොයි ලොව යන්නේ මරණින් පස්සේ අපගේ හෙන්න දෙරණට ජන ජය තු ජය මංගලානි. නුභාවේන සිත්මෙත් පහන් වී නෙත් මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රභාලෝතුරා රශ්මි මාලා හෙළ දෙරණ ජන ජය තු ජය මංගලානි හෙළ දෙරණ ජන ජය තු ජය මංගලානි බුද්ධානුභාවේන සිත්නෙත් පහන් වී මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රභාලෝතුරා රශ්මි මාලා හෙළ දෙරණ
ජන ජයතු ජය මංගලානි හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි වදාන පරිදේව වියකි අඤ්ඤාන අඳුරේ දැල්වී ප්‍රදීපේ අඳවානු මණ්ඩල් මංගල්‍ය ප්‍රීති හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි බුද්ධානුභාවේන සිත්නෙත් පහන් වී මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාල උතුරා රශ්මි මාලා හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි නංවා ගන්ධා ප්‍රශංසා ජය කේතු කේලි දස පිංගලා ශීල පායාස දරා හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි බුද්ධානුභාවේන සිත්නෙත් පහන් වී මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාල උතුරා රශ්මි මාලා හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි බුද්ධානුභාවේන සිත්නෙත් පහන් වී මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාල උතුරා රශ්මි මාලා හෙළදෙරණ ජන ජයතු ජය මංගලානි හෙළදෙරණ ජන ජයතු පසු පස්සේ
පහු වෙනවා අපි පසු පස්සේ පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පහු වෙනවා අපි පසු පස්සේ හරි රටාවෙන් මතක් ඔබට යන්නයි මේ ආරාධනාව. සතර පෙරනිමිති දැක සසල වූ සිදුහත් කුමරු සිත නිවා දමන්නට තරම් වූ කිසා ගෞතමියගේ මියුරු පද පේලි රූප සමගින් මේ මොහොතේ ගෙනහැර පාන්නට ආරාධනා අප විජය දහම් පාසලේ දයාබර සොයිර සොයිරියන්ටයි. මෙවන් පුතකු බිහි කළ මව නිවුනාය. ඒ පියාද නිවුනෙකි. මෙවන් සැමියෙකු ලද බිරිඳ ඒ කාන්තෙන්ම නිවුනාය. තම තම නැන පමලින් දැනගත යුතු. දහම තුළ අඩංගු ඒ වදන බෞද්ධ අපිට අලුත් දෙයක් නෙමෙයි. ඒ අනුව අප තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ දැකීමත් සිත් පහදවා ගැනීමත් සිදුවන්නේ තම තමන්ගේ සිතුමිදිවලට දැනෙන පමණි. නමුත් නූරින් මුකුරා කිය පණ්ඩිතයන්ට මෙහිම වයසේ ලාපාල පුංචි පුංචි සමනා සිත් වලට බුදුකුණ බුදු සුවඳ දැනෙනවා. ඒ ඔවුන්ගේ පුංචි සිත තරමට. එසේනම් අපි බලමු අපේ විජය දහම් පාසලේ ප්‍රාථමික අංශයේ 1, 2, 3, 4 ශ්‍රේණිවල පුංචි පංචියන්ට කොහොමද බුදු කරුණාව දැනෙන්නේ හැගෙන්නේ කියලා. සඳ වගේමයි සිසිල් ගිබේ මගේ බුදු සාතු. මනෝපෝකම් කිව්වා ධම්මා මනෝසිත මනෝමය. ඔය ආකාරයෙන් බුදු දහම තුළ අපට පෙයිපාදිරවා මෙනි සිතහල් සිතබිලි කොතරම් බලවත් කියලා. ඉතින් පිරිසිදු සිටි සිතනවානම් පතනවානම් සහ පිරිසිදු සිටි කියලමයනම් ඒ තුළ තියෙන ශක්තිය ප්‍රකාශපය ආශිර්වාදාත්මකයි. කෙසේනම් මේ විජය වෛශාඛ බොදුගී සරණිය සමග සමාධිමත් වූ සිත්වලින් පතමු සියලු දනන් හට යහපතක් වන්නට සැනසීම උදාවන්නට. මෙත් මල් පිබිදේවා සිත් තුළ මෙත් මල් පිබිදේවා. කරුණා ගුණදේවා සිත් තුළ කරුණා ඉතිරේවා. හෙඩතන ලෝකයේ දිනමින්න පුච්චුම්බයි කැකලු ප්‍රාථමික අංශයේ 1, 2, 3, 4 ශ්‍රේණිවල අපේව පුංචි නංගිලා මන්නිදාකි අහිංසක ප්‍රාර්ථනයයි මේ.
යන මග රැක් සිටි බිම්බරක් මරුන් පැරදු කරුණාවේ මුතු බැල්මෙන් සවනක් ගන රැස් විහිඳු මෙත් කඟුලෙන් ලොව නහවා නිවනට යන මග පෑතු වීතරාගි බුදු සමිඳුන් හද කුටියට වඩමවන්න සිල් සුවඳින් සැදැහැබැතින් වෙසගේ අරුතක් ලබන්න හද වෙත බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා අන්ධකාරයෙහි මං මුලා වූ මිනිස් වගලොවට හෙළි කරන ලහිරු මඩලක්සේ යා යුතු නිසි තැනට නිසි මඟ පෙන්වන සුපහන් තාරකා වියනක්සේ වූ තුන් ලෝකාග්‍ර වූ මගේ බුදු පියාණෙනි භව කතරේ අතරමං වී දැවෙන තැවෙන සිත් මතට ගලා එන්නා වූ සිසිල් දිය දහර මට ඔබම වේවා සඳ වතුරක්සේ මේ ගායනය අප දහම් පාසලේ 9 10 අවසාන ශ්‍රේණිය හා ධර්මාචාර්ය ශ්‍රේණියේ අපේම ශ්‍රේෂ්ඨ සොයිරු කැල තණ්හාරති නගා සමග පළවාහල විතරාගි බුදුන් වඩිනවා ආද වේත බුදුන් වඩිනවා අසවිම්බර මාර සෙනග තණ්හාරති නගා සමග පළවාහල විතරාගි බුදුන් වඩිනවා ආද වේත බුදුන් වඩිනවා සංසාරේ තෙර දකින්න බලාපොරොත්තු ඔරුවෙන් සංසාරේ තෙර දකින්න බලාපොරොත්තු ඔරුවෙන් ගමන් වැඩිය අංගී රස බුදුන් වඩිනවා ආද වෙත බුදුන් වඩිනවා සවනක් බුදු රැස් වීදා කරුණාවේ බුදු බැල්මෙන් සවනක් බුදු රැස් වීදා කරුණාවේ බුදු බැල්මෙන් මුළු දියතෙහි සිසිලමවා බුදුන් වඩිනවා ආද වෙත බුදුන් වඩිනවා බුදු ගුණගී මාර්ගනගේ මෙන් ගඟුලේ සෙනෙහි ගඟේ බුදු ගුණගී මාර්ගනගේ සාදු 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 බුදුන් වඩිනවා ආද වෙත බුදුන් වඩිනවා දසබිම්බර මාර සෙනග තණ්හාරති නගා සමග පළවාහල විතරාගි බුදුන් වඩිනවා ආද වෙත බුදුන් වඩිනවා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ සනසවනා තරු වියනක් සේ සිත පහදවනා උදාලා හිරුසේ ලොව සනසවනා තරු වියනක් සේ සිත පහදවනා සමිඳුනි ඔබ වේවා පාණ්ඩබ මාලය මඩලේ සඳ වතුරක් සේ මෙත් සොමි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ සුලකට වඩිනා මව්වදනක් සේ සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුලකට වඩිනා මව්වදනක් සේ සෙනෙහස ගලනා සමිඳුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ සඳ වතුරක් සේ මෙත් සොමි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ දීපංකර බුදු කාවමුල සිට සසරීමතේ ඕසතන්ට සවයාත්වී භවයෙන් භවයට ඇවිතා පාද පරිචාරිකාවයි ඇය. බුදු බව ලබන්නට පිරු පාරමිතා පුරණය කරන්නට අදදුම් ලේමීමත උපන් ජේෂ්ඨතම කාන්තා රත්නයන් ඇය. බිලිඳ රාහුල කුවරේ සමග මාලිකේ තනිකරදා සසර පුරා එක්වා සිදුහත් නිත්‍යුණදාද එතුමන්ගේ ඒ කායල අරමුණ වෙනුවෙන්ම තම පැතුම් ගොනුගල ප්‍රාර්ථයේ ප්‍රතිමෝරියෙන් ඇය බිම්බාදේයේ රාහුල මාතා නැතහොත් යශෝදරාවයි ඇය. බොදු ගීතයේ සප්ත ස්වර අතරට හෙළ බෞද්ධ කාව්‍ය රසගීරි සොදුරු රාතරයක්ද සමග ඔබ වෙත ගෙනෙන්නයි මේ වැයම. Wali
ඔහුතැනකද සෑම වරද තිබුණත් හිමි යන්නේ මට කෑම රස බොජුන් දුන්නෙමි සුන්දරුවට බොමයි පිට වදිනා හිම යපසු කොට සෑම සියලු දෙවියෝ පිහිටයි ඔබට පුරාදහම් සිහි කරමිනි වැඩ සිටලා දරාවට කරය දෙවියෝ නුර කරලා පුරාමාර සිනගක් බෝ මැඩ පිරීලා ලෝතුරා බුදුව දසබිම් වර විඳලා උත්සාහයෙන් සමරන සංස්කෘතික අංගයා මේ කාලෙට වන්දනා ගමන් යන්න අපි හරිම ආසයි. අනුරාධපුර පොළොන්නරුව මේ වගේ සිත ස්ථාන මන්දිරණ යන්න අපි පුරුදු වෙලා තියෙනවා. එසේනම් අපි දැන් නාමු මේ වෙසක් පොහොය දවසේ ගියපු වන්දනාචාරිකාවක් ගැන. දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා විජය වෛශාඛ්‍ය බොදුගී සරසමින් මේ 5, 6, 7, 8 ෂෙඩිවල සොයිරු සූරියක් අවිද්‍යාවේ හොඳ කරේපයි අරිමි දැල්ලෝ ක්ලානාවේ මිනි පහන ඔබයි සීස්තෙත කුණකන්ද තුල්ලෝ කුරා පැතිරු සෞම්‍යරශ්වී ධාරාවෝ බයි තිලෝකරු බුදු පියාණෙනි නෙමතෝබේ පාපියුවන් අවසරයින් බුදුකුණු මූදේ ගිරෙන්නටව ගිලෙම් යුබේ ගුලමූදේ මේ සුගයනය විජේදහ බාසලේ 9, 10 අවසාන සහ ධර්මචාරී ශ්‍රේණිවල සොයුරු සොයුරියන් දුර පිපෙන තැනිතලා අනුරාධපුර දිහා උන් පොය දේශියා සාදු කියතියා දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා උන් පොය දේශියා සාදු කියතියා ඈත කිරිපොත පේන සංසාර සෑය දිලෙනවා නැගෙන රිදී සීනු හඬින් ගුවන එළිගලා නැගෙන රිදී සීනු හඬින් ගුවන එළිගලා
ඊළඟට වේදිකාව විවෘත වන්නේ අප දහම් පාසලේ 9, 10 අවසාන ශ්‍රේණිය හා ධර්මාචාර්ය ශ්‍රේණිවල අපේම සොයිරු සොයිරියන්ටයි. ඔබේ ගුණමුදේ විඳින් ඔබේ ධම්සාරේ වදින් වදින් ඔබ පාරේ නිරවග බුදු සමිදේ නිරවග බුදු සමිදේ සිඳවිද මොහඳුර පාප නැල්ලූ දහම් ප්‍රදීප නැල්ලූ දහම් ප්‍රදීප සිඳවිද මොහඳුර පාප නැල්ලූ දහම් ප්‍රදීප බුදු සමිදේ නිලෝවග බුදු සමිදේ Silgattinidun sema silgattinidun sema silveda gunati soma silgattinidun sema silveda gunati soma සතහට පෑමෝ ප්‍රේම නිලෝවග බුදු සමිදේ නිලෝවග බුදු සමිදේ නිලෙම් ඔබේ ගුණමුදේ විඳින් ඔබේ ධම්සාරේ වදින් වදින් ඔබ පාරේ නිලෝවග බුදු සමිදේ 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 බුල් අදහස් වලින් පිරි තරකාරී නූතන ලෝකයට මනුෂ්‍යත්වයේ පසකලා ධනය බලය පසුපස හඹා යන සමාජයට අමතකව ගිය ගුණධර්ම දායාද කරන තැනකි දහම් පාසල. ඉතින් දාන පාරමිතාවත් දූ දරුවන් හා දෙමව්පියන් අතර ඇති සම්බන්ධතාවයත් පිළිබඳව
උතුම් වූ මනුෂ්‍ය ගුණ පිළිබඳව විදහා දැක්වෙන මෙම අංගය ජාතක පොතේ වෙසතුරු සිරිතෙන් උපුටාගෙන ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අප දහම් පාසලේ සොයුරු සොරියන්. සසර සයුරින් එතර වන්නට නෞකාව වූයේ ඔබමය.
බව අන්ධකාරය නසන්නට දැල්වුණු මිනි පහන ඔබමය. දහම් අමෘතයෙන් තිලොව තෙමා සනහාලු තිලොව තිලක සම්බුදු පියාණෙනි. ඔබේ පාද කරනෙමි පිණිපා. මෝහයෙන් මත්තු අංගුලිමාල වැනි අදමි මිනිසුන්ද ද්වේෂයෙන් මතින් අන්ධ වූ නාලාගිරි හස්තියා වැනි තිරිසන් සතුන්ද ආදී කොට පාපයට අධර්මයට ගොදුරු ලෝක සත්වයාට ධම්මම්මා කිරිපොවා මුහඳුර නැසා සද්ධර්ම වර්ෂාවෙන් තිලෝම නිවා සනහාලු ශ්‍රී සම්බුද්ධ රාජානන් මම වඳිමි. මේ විජය දහම් පාසලේ 2025 ශිෂ්‍ය නායක සංචිතයයි. සුමිනි පානයි බුදු පියා මගේ භවේ අඳුර නැසුමිනි පානයි මොක් මග හමුවේ හැඳෙමි බැඳෙමි වැහැවෙමි නිබඳේ තිලෝ තිලක සම්බුදු සමිදේ මම දිවාරේ දිනාමිනිය කැන්දාරේ මම දිවාරේ මිලිනහමිනිය කැන්දාරේ මම දිවාරේ මිලිනහමිනිය කැන්දාරේ
ශ්‍රී සම්බුද්ධ රාජාවනින් මා සැසිතිලෝනාවනින් හද පුද සුන්සාදා එහි වැටි මල් පුදා මා සැසිතිලෝනාවනින් ශ්‍රී සම්බුද්ධ රාජාවනින් සතුන් රාග පාපෙම් පිරි අදමි පවිදම් දැමු ධම්මමාවෙන් දෙමු ධම් රජානන් වදින් සෑමදා ශ්‍රී සම්බුද්ධ රාජාවනින් මා සැසිතිලෝනාවනින් අද පුද සුන්සරා එහි වැටි මල් පුදා මා සැසිතිලෝනාවනින් ශ්‍රී සම්බුද්ධ රාජාවනින් සිව්සකී සත්කේලක් දුක දරා සිව්සුගේ භස්මාරුම් මන්මරා පාරමී දම්පුරා බුදු ලෞතුරා ධම් රජානන් වදින් සිත්පුරා මුල් සෙවූ වේදනා සාධනා දින්මි දෙව්සේක මේලෝදනා අන්ධකාරේ නැසු මිරි සදහම් දෙසු ලෝපියානන් වදින් සෑමදා මා සැසිතිලෝනාවදින් දස පාරමිතා පූර්ණය කර කෙලෙස් දුරලා මරසෙන් නසා ලොවදිනු භවයෙහි තෙර පැමිණි ඒ උතුම් වෙසක් පොහොය අදයි. මේ වෙසක් සදින් ගලා හැලෙනා බුදුරැස් කැටිවී නැගියා ලෝකේ දුරලයි දුකදුරු මුළුතුන් ලෝකේ. එකිනෙකා පරදා තරගවදින ලෝකයේ මදකට ඉසිබුවක් ගෙන නිවී සැනසිල්ලෙන් අවට බැලුවොත් මේ තරම් බණ කියන බණ අසන රටක තිබිය යුතු යහගුණය ඇත්තටම තියෙනවද? ගතිගුණ අතින් අපි තවම ඉන්නේ කොහේද? විජය වෛශාඛ්‍ය බොදුගී සරණිය ආලෝකමත් කරමින් යහපත් ලොවක් තනන්නට යහපත් ලොවක් දකින්නට පැතුම් පුරන විජය දම්සෙවනේ දම් කිරණින් නැගියා අපේම ආදිශිෂ්‍ය සොයුරු සොයුරියන්. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ වෙසක් පොහෝ දින දිනු සේකලොව වෙසක් පොහෝ දින දිනු සේකලොව බුද්ධ දිවාකර යානෝ පාරමිතා බල පූරිත
පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ වෙසක් පොහෝ දින දිනුසේ කලොව බුද්ධ දිවාකර යානෝ සනසෙමු පුදදී මුනි සිරිපාදේ පිහිනමු බුදු ගුණ මූලේ පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ වෙසක් පොහෝ දින දිනුසේ කලොව බුද්ධ දිවාකර යානෝ මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදදී ශාන්ත සමාධි සංසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදදී ශාන්ත සමාධි සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර යානෝ සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර යානෝ මාර පරාජය කළ මුනිදුන්ගේ මාර පරාජය කළ මුනිදුන්ගේ කරුණා සීතල මෙත්දහරා ගලා බසී තුන්ලෝතලේ නිවන් නිවා අමසෙත සාදා බුදුරැස් කැටීවි නැගී ආලෝකේ පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ බුදුරැස් කැටීවි නැගී ආලෝකේ පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ වෙසක් පොහෝ දින දිනුසේ කලොව බුද්ධ දිවාකර යානෝ නිරන්තරේ බුදුබණ සුවත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තව මා වනන්තරේ බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ සුවත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තව මා වනන්තරේ ගති ගුණ පිහිටානේ නැති ගතියක් අපහට ඇතිවද මන්දා මේ තරමට බුදුබණ අහනාරට දින දින පිරිහෙන කරුමය මන්දා බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ සුවත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තව මා වනන්තරේ
සිත් පිරිත් දහා ගුණෙන් පිරී ගිය නැවුම් ලොවක් මත සිහසුන වන්දා එක ඉර හඳ යලහිම හෙන දවසක් යලි කවදාවත් නිවිද මන්දා බුදු බණ කිව්වා නිරන්තරේ බුදු බණ සුවත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ දුබන කිව්වා නිරන්තරේ බුදු බණ සුවත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ සංසාර ගමනේ අතරමං වූ ලෝක සත්වයාට එකම පිහිට එකම පිළිසරණ බුදු පියාණනි ඒ ඔබයි. නිවන් දක්නා ජාති දක්වා භවෙන් භවයේ පතා එන්නේ නිවි සැනහෙන බුදු වදනයි ඒ අමා ධම්මිහිරයි. බෝසත් කතාවේ මහා දුර සංසාර චාරිකාවේ එක් තැනක හමු වී සසර කතරින් එතර වනතුරු අත් නොහල සෙවණැල්ල ඈ දුක සැපද සමසේ දරා යනතුරුම අරමුණට ළඟින් හිඳ නොසැලී දිරියදුන් නිමල සොමිසඳ ඇයයි බුදු කිරණින් නිවි සැනහුණු දැයේ දුව දරුවන්ගේ දහම් ඇසපාදා නිසි මඟ කියා දෙන විජයදම් පහසලේ අපේම ආදරණීය ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් මේ අවස්ථාව
කැල්මක් පිළිසරණක් ලොවෙන්මා නොලැබ අවවරණක් භවෙන් භවයේ පතායි නිනියනේ ඔබේ පුතු වදනක් අප මහා මුනින්ද්‍රයාණන්ගේ සිරිපාපියුම් පිහිට වූ සමනොල ශීකරය අතීතයේ සිටම ලක්තනන්ගේ වන්දනාවට පාත්‍ර වූ මහා පිම්බිමකි. ගමන අතිශය දුක්ෂර වුවත්
අලංකෘත රමණීය පිම්බිමක් වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්නට සියලු වාත භේද දුරලා වැල නොකැඩී එන ජනගඟ සිදින්නේ සිරිපා අභාරයේදී පමණකි. දරුවන්ගේ පෙළ ගුරුවරු නම් දෙමාපියන්මය. දරුවන් හික්මීමෙහි මූලිකත්වයේ ගත යුත්තේද ඔවුන් නිසි මග යැවීමේ වගකීම දරන්නේද ඔවුන් වෙනුවෙන් දුක්ඛින්දර දරන්නේද දෙමාපියොන්මය. මග පෙන්වන්නෝද ඔවුන්ම නම් මේ වේදිකාව ඔවුන්ට විවෘත විය යුතු නොවේද? තුන් ලෝකාග්‍ර වූ අමාමෑණී ගුණ ගයන්නට විජය දහම් පාසලේ දෙමාපිය සංගමේ ආදරණීය මව්පියවරුන්ටයි මේ අවස්ථාව. Please
පන්ති පීනති බෝසේ සේරු පන්ති පන්ති පීනති බෝසේ අනුරාධ නාගරය වෙන් පේනේ ඕසේ අනුරාධ නාගරය වෙන් පේනේ ඕසේ අනුරාධ නාගරය වෙන් පේනේ ඕසේ සකල සතම බොදු වැසියෙන් නම දින දුර හැර එම බේදේ සුගත තථාගත ලෝක ශිවංකර සම්බුදු සිරිපාදේ 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 සිතිවිලි පිබිදි සුවදේ අරණි මෝ නිවන් මගට යන පහන්ත බක්බඳු බුදු සිරිපතුල නමෝ කරුණාවයි කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි 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 සකල සතම බොදු වැසියෙන් නම දින දුර හැර හැම බේදේ කළ පෞදුරුවේ සිත යාමකට නැමී නිසින් බලක් නැත දෙක වැද නොගතුත් මුනි සිරිපතුල සොමී කරුණාවයි කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි 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 ශිවංකර සම්බුදු සිරිපාදේ 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 සිරිපාදේ
විජයදම් පියසේ කුදුමහත් සියලු කටයුතු පිළිබඳ කරුණාවෙන් සොයා බලා විජය ජය ගමනෙහි නියමුවාණන් ලෙස කටයුතු කරන අප නියෝජ්‍ය ප්‍රධානාචාර්ය පූජ්‍ය ඇතිලිවැව සිරිරතන ස්වාමීන් වහන්සේටයි මේ ආරාධනය. මූලාසනයේ වැඩ සිටින ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී නාග විහාරය ඇතුළු විහාරගණයේ විහාරාධීශවර ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙන්හි නියෝජ්‍ය පරිවෙනාධිපති රාජකීය පඬිත දර්ශනපති නම කියන්න අවසරයි මගේ ගුරු දේවෝත්තම වතුරුවිල සිරි සුජාත ලොකු හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛ වැඩහිඳ වදාරන වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අද බෞද්ධයන් වන අපි හැම කෙනෙක්ටම ඊ타ත්ම වැදගත් වෙන දවසක්. ලංකාව විතරක් නෙවෙයි විදේශීයන්හි පවා බැතිමතුන් සැම එක්ව ඒ උතුම් අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ සම්බුදු තෙමගුල සිහිපත් කරන දවස තමයි අද මේ වෙසක් පුර 15 පොහොය දවස. ඉතින් මේ වෙසක් පුර 15 පොහොය දවසේ අප විජය දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය දෙමව්පියන් සිසු දුවා දරුවන් ඇතුළු මේ කාගේ සහාය සහයෝගය ඇතිව අපි ලස්සනට බැතිගේ සරණියක් විජය වෛශාඛ්‍ය බැතිගේ සරණිය ලස්සනට සිද්ධ කළා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ සෑම කටයුත්තකදීම නිබඳව අපවත් ආචාර්ය මණ්ඩලයත් ඒ වගේම සෑම දිනාටම මනා ශක්තියක් වෙමින් අවවාද අනුශාසනා සිද්ධ කරමින් දිරිගන්වමින් දහම් පාසලේ කටයුතු ඉදිරියටම කරගෙන යාමට අවශ්‍ය අනුශාසනාවන් සපේන මගේ ගුරු දේවෝත්තම කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති රාජකීය පඬිත් දර්ශනපති වතුරුවිල සිරි සුජාත ලොකු හාමුදුරන් වහන්සේට මම පළමුවෙන්ම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා දහම් පාසලේ කටයුතු වෙනුවෙන් දක්වන අනුශාසනාවන් සහ ඒ ආශිර්වාදය වෙනුවෙන්. ඒ වගේම ඊ타ත්ම කෙටි කාලයකින් තමයි අපි මේ භක්ති ගීත වැඩසටහනක් සිද්ධ කරන්නට යෝජනා කරගත්තේ ලොකු හාමුදුරුවන්ගේ අනුමැතිය අනුව අවසරය අනුව. ඉතින් ආචාර්ය මණ්ඩලයේ අපේ ප්‍රධාන සංවිධායකතුමාටත් ආචාර්ය මණ්ඩලයටත් මම ඇහුවා කතා කරලා මේ භක්ති ගීත වැඩසටහනක් වෙසක් පොහොය දවසේ සිද්ධ කරන්න පුළුවන්ද කියලා. හරියටම තිබ්බේ සතියක වගේ කාල සීමාවක්. ඒ කාල සීමාව තුල කිව්වා අපි කොහොම හරි භක්ති ගීත වැඩසටහන සිද්ධ කරමු කියලා. ඉතින් අපේ දහම් පාසලින් හොඳ ආචාර්ය මණ්ඩලයක් ශක්තිමත් දෙමව්පිය සංගමයක් ඉන්නවා. ඒ වගේම දිවාරය නොබලා සමහර අවස්ථාවල දෙමව්පියෝ ගෙවල් වලින් එන්න දෙන්නේ නැහැ. දොස්මුර නගනවා. හැබැයි අපේ මේ එක වසරේ සිට ධර්මාචාර්ය ශ්‍රේණි දක්වා ඉන්න මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැම කෙනෙක් ගියේම ඇහුවොත් මේ දෙමව්පියන්ට දායකකාරකාදීන්ටත් පේනවා පන්සලේ සෑම කුදුමහත් කටයුත්තකදීම මේ දුවා දරුවන් මනා කැපවීමකින් තමයි කටයුතු කරන්නේ. සමහරක් වෙලාවට රෑ 12 1 වෙනකන් ඉන්නවා. අපිටත් තුරෙන් ඉන්නු බණී කියලා. ඉතින් අපේ වත්මන් ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුළු දුවා දරුවන් ඉගෙනුම ලබන හැම කෙනෙක්ම බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. ඉතින් විශේෂයෙන්ම අතිගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේටත් මේ කටයුතු සාර්ථක කර ගැනීමේදී අතිගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේටත් මටත් ආචාර්ය මණ්ඩලයටත් අපිට කවදත් නිබඳව ශක්තියක් වෙන පිරිස ඉන්නවා. ඒ තමයි අපේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, දෙමව්පිය සංගමය, ඒ වගේම මේ ශිෂ්‍යයාවන් හැම කෙනෙක්ටම හැම කෙනෙක්ටම මම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ වගේම මේ කටයුතු සාර්ථකත්වයේ වෙනුවෙන් නිරතුරුවම අතහිත දෙමින් අපව දිරිමත් කරමින් කටයුතු කරන අපේ මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මන අනුග්‍රාහක දායකත්වයක් දරපු නුගේගොඩ වෙළඳ සංගමේ ගරු සභාපති තිලක් මීපේගම් මැතිතුමත් මේ අවස්ථාවට සම්බන්ධ වුණා මේ කටයුතු සාර්ථකත්වයේ වෙනුවෙන්. ඉතින් එතුමාටත් අපි දහම් පාසල වෙනුවෙන් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ වගේම මේ එතුමාව සම්බන්ධ කරලා දුන්නු නිතරම නිබඳ ශක්තියක් වෙමින් කටයුතු කරන අපේ පියල් ජයලත් මහත්මයා ඉතින් එතුමාටත් ඒ වගේම ඒ ඇතුළු මේ කටයුතු සාර්ථකත්වයේ වෙනුවෙන් ආශිර්වාදයක් පිණිස මේ ස්ථානයට සහ සම්බන්ධ වෙච්ච ඔබ හැම කෙනෙක්ටම මම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ වගේම කෙටි දැනුම් දීමකින් මේ කටයුතු මැනවින් සංවිධානය කළ
අපි දැක්ක දින කීපයක් පුරාවටම Tamanගේ කාලයේ ශ්‍රමය වැය කරමින් නම කියන්නත් එපා කිව්ව අපේ සංවිධායකතුමා ප්‍රධාන සංවිධායකතුමා චදිර මහත්මයා මම දැක්කා. උදේ ඇවිල්ලා සමහරක් දවස් රැයට තමයි පිට වෙන්නේ. ඒ වගේ කැපකිරීමක් කරලා ඒ භක්ති ගීත වැඩසටහන සතියක් ඇතුළත පුරුදු කිරීම කටයුතු සිද්ධ කළා. ඉතින් අපේ චදිර දිශාන්ත ප්‍රධාන සංවිධායකතුමාටත් ඒ වගේම ලොකු හාමුදුරන්ටත් මටත් ආචාර්ය මල්ලේටත් අම්මා වගේ නිරතුරුවම අපත් ආරක්ෂා කරගෙන දහම් පාසලේ කටයුතු වල ශක්තියක් වෙන අපි ප්‍රාථමික අංශ භාර ප්‍රධානාචාර්යනී ලලිතා බොතේජු ගුරුමෑණියනු මේ අවස්ථාවේ සිහිපත් කරමින් මම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ වගේම ඒ ඇතුළු සමස්ත ආචාර්ය මල්ලේටම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන අතරම මේ කටයුතු සාර්ථකත්වයේ වෙනුවෙන් තව බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතර ප්‍රධානත්වයක් ගන්නවා අපේ දහම් පාසලේ දෙමව්පිය සංගමේ. දෙමව්පිය සංගමේ ගරු සභාපති රෝහිත ත්‍රිමාවිතාන මැතිතුමත්, දෙමව්පිය සංගමේ ගරු ලේකම් දුලානි ජයසිංහ මහත්මිය, දෙමව්පිය සංගමේ ගරු භාණ්ඩාගාරිකතුමිය ශර්මිලා වැල්මිල්ලගේ මහත්මිය ඇතුළු අපේ දෙමව්පියෝ හැමෝම මම මතක් කරේ නිලධාරි මණ්ඩලේ නම් අපේ දෙමව්පියෝ හැමෝම අපිට ආදරණීය අම්මලා තාත්තලා වගේ දහම් පාසලේ කටයුතු ඉදිරියට කරගෙන යන්න ශක්තියක් වෙනවා. ඒ දෙමව්පියෝන්ගෙන් ලැබෙන ශක්තිය නිසා තමයි අපිට දහම් පාසලේ කටයුතු මනවින් සිද්ධ කිරීමට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ. කෙටි දැනුම් දීමකින් අද මේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් පොඩ්ඩක් ලොකු හාමුදුරුව ප්‍රමාද වුණා. ඒ නවලෝක තොරණ ඇතුළු ඒ කටයුතු අද ඊටාම කාර්යබහුල දවසක් ලොකු හාමුදුරන් වහන්සේ වැඩමවීමට ප්‍රථමයෙන් ඒ සෞදංශලක් අපි සිද්ධ කළා. විශාල සෙනගක් ඒ සඳහා සහභාගී වුණා. කෙටි දැනුම් දීමකින් දෙමෝපිය සංගමේ WhatsApp සමූහයට කෙටි දැනුම් දීමක් දුන්න වෙසක් පොහොය දවසේ මෙන්න මෙහිම දන්සලක් සිද්ධ කරනවා මේ වෙනුවෙන් අනුග්‍රහයක් දක්වන්න කියලා. සුළු වෙලාවක් ගියේ නෑ මම දැක්කා ඒ දෙමෝපියන් ඒ අවශ්‍ය ද්‍රව්‍ය බාරගෙන මූල්‍යමය පැත්තෙන් දායකත්වයන් ගෙන ඒ සඳහා අනුග්‍රහයන් සහාය සහයෝගය දැක්වුවා. මේ කටයුත්ත විතරක් නෙවෙයි සෑම කටයුත්තකදීම ඔබ මනා ශක්තියක්. ඉතින් දෙමෝපිය සංගමේ නිලධාරි මණ්ඩලය ඇතුළු ඔබ හැම කෙනෙක්ටමත් මම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ වගේම අපේ දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක සුදිල ඉදුවර දිසානායක, ප්‍රධාන ශිෂ්‍ය නායක කවීෂ තාරුක බොතේජු, ප්‍රධාන ශිෂ්‍ය නායක ටසසි කහටපිටිය ඇතුළු සමස්ත ශිෂ්‍ය නායක මණ්ඩලයේ පුංචිම ළමයාගේ ඉඳලා මේ හැම කෙනෙක්ම බොහෝම කැපකිරීම කරා. පන්සල දිහා බැලුවයින් පස්සේ පේනවා වෙසක් කූඩු වලින් පන්සල ආලෝකමත් කරලා මේ සෑම කටයුත්තකදීම මනා ශක්තියක් වෙනවා ශිෂ්‍ය නායක මණ්ඩලය. දිවාරෑ නොබලයි ඔබ හැම කෙනෙක්ම කටයුතු කළේ. ශිෂ්‍ය නායක මණ්ඩලයටත් මම මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ වගේම අපේ දහම් පාසලේ ශිෂ්‍ය ප්‍රජාව පළමු ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන මේ සෑම දරුවෙක්ම අපි හැම කෙනෙක්ටම හරි ආදරෙයි. හරීම කැමැත්තෙන් තමයි පන්සලට උනත් එන්නේ. අපේ හාමුදුරුවෝ අපේ පන්සල වෙනුවෙන් දෙයක් කරන්න තියෙනවා නම් ඒ දේ ගෙදරින් බැනුම් අහගෙන හරි පන්තියේ කට් කරලා හරි ඇවිල්ලා දහම් පාසල වෙනුවෙන් තමන්ගේ සහාය සහයෝගය දක්වනවා. ඉතින් මම දහම් පාසලේ එක වසරේ ඉඳලා එක වසරේ ඉන්න පුංචිම දුවගේ පුතාගේ ඉඳලා ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා ඉන්න සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැම කෙනෙක්ටම මම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා දහම් පාසල වෙනුවෙන්. ඉතින් එහෙමනම් තව ගොඩක් වේලාවන් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආරාධනා කළත් නොකළත් මේ කටයුතු සාර්ථකත්වයේ වෙනුවෙන් පැමිණිච්ච ඔබ හැම කෙනෙක්ටම නිදුක් නිරෝගී භාවය චිරජීවන සම්පත්තිය දීර්ඝායුෂම් වේවා කියලා මම ප්‍රාර්ථනා කරමින්ම එක් නමක් අමතකුණා. මේ ශබ්ද විකාශන යන්ත්‍රවල කටයුතු සිද්ධ කරන අපේ දහම් පාසලේ ශිෂ්‍ය අපේ කෙමිදු සනුමිත ශිෂ්‍යයා ඇතුළු ඒ මාධ්‍යංශයේ ශිෂ්‍යාවන් හැම කෙනෙක්ටමත් මම පුණ්‍යානුමෝදනා කරමින් නිදුක් භාවය නිරෝගී භාවය චිරජීවන සම්පත්තිය දීර්ඝායුෂම් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැම කෙනෙක්ටම අපගේ ගෞරවපූර්ව ස්තුතිය ඔබ වහන්සේට. රට දයාගම හෙළබොදු අපසතු වටිනාම උරුමයන්ය. අපසතු වත්කම්ය අපේ අභිමානයයි. මේවා එකිනෙක බැදී ලොව පුරා දේශ දේශාන්තරයෙහි හෙළදිවයිනෙහි සිරිලක් නාමය මාණික්යක්සේ බබලවයි. ඒ දිහිර වීර වූ මාතෘ භූමිය තුල තවත් වසර දහස් ගණනක් බුද්ධ භාෂිතය රකිමින් බුදුදහම පරපුරෙන් පරපුරට පවරමින් තේජසින් දිලෙන්නට මේ ආශිර්වාදයේ ගීතෙන් අද විජය වෛශාඛ බුදුගී සරණිය නිමා කරන්නට
මේ සූදානම. විජය දහම් පාසලෙන් හිට දින ලොවට ඒ උරුමයන් කියා පාන්නට අධනායකත්වයේ දරන 2025 ශිෂ්‍ය නායක සංචිතයයි. සෙවනයි මගේ දැයට දලදා හිමි සරණයි සැපදින් සපිරුණු නිවහල් දෙරණයි උපදින් මාට මේ හැම උරුමයි මගේ රටට දලදා හිමි සෙවනයි මගේ දැයට දලදා හිමි සරණයි සැපදින් සපිරුණු නිවහල් දෙරණයි උපදින් මාට මේ හැම උරුමයි සලදා වැඳුරේ රන් කොත මුදුනේ මිනිකිරණින් මුළු රටම අවදි වේ කලගා මැදුරේ රන් කොත මුදුනේ මිනිකිරණින් මුළු රටම අවදි වේ 2000 වසරක මහලු අතීතය සිංහ තේජ සිංහලි පිබිදේ 2000 වසරක මහලු අතීතය සිංහ තේජ සිංහලි පිබිදේ මගේ රටට දලදා හිමි සෙවනයි මගේ දැයට දලදා හිමි සරණයි සැපදින් සපිරුණු නිවහල් දෙරණයි උපදින් මාට මේ හැම උරුමයි වේදය එක ලෙස බැඳුනේ සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ විතනම වේදය එක ලෙස බැඳුනේ සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා ජය බෙර වැයුණා ජය ගී ගැයුණා සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා ජය බෙර වැයුණා ජය ගී ගැයුණා මගේ රටට දලදා හිමි සෙවනයි මගේ දැයට දලදා හිමි සරණයි සැපදින් සපිරුණු නිවහල් දෙරණයි උපදින් මාට මේ හැම උරුමයි 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 2025 විජය වෛශාඛ්‍ය බුදුගී සරණිය මෙසේ නිමාව සනිටුහන් කරන අතර මේ සඳහා නන් ආයුරෙන් සහාය වූ සැමටත් සහභාගී වූ සැමටත් මේ පින්බර වෙසඟේ අසිරිය මැදින් පතන්නම් සැමට සත්‍ය අවබෝධයම වේවා සැමට තෙරුවන් සරණයි